හිරුස්ථාරී රිටි තරඟයෙන් අතිශය ජනාදරයට පත්වුණු චමෝත් කවිෂ්ක නම් තරුණ ගායන ශිල්පියාට අයත් මෝටර් රථයට අදාළ වියම කාලයේදී කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා. එම ගිනි තැබීමෙන් ඔහුගේ මෝටර් රථය දැඩි ලෙස විනාශ වී තිබෙනු දක්නට ලැබුණා. අනුරාධපුර කලත්තාව ප්‍රදේශයේ පිහිටා ඇති ඔහුගේ නිවස තුළ නවතා තිබූ මෝටර් රථයටයි මෙලෙස ගිනි තබා තිබුණේ. මේ වන විට පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ඔහුගේ නිවසට පොලිස් ආරක්ෂාව ලබා දීමටද මේ වන විට කටයුතු කර තිබෙනවා. හිරුස්ථා තරඟයේ මෙවර කිරුළ දිනාගත් චමෝත් කවිෂ්ක මෙම සිද්ධියත් සමගින් අතිශය සංවේදීව අදහස් දක්වා තිබුණා. එහිදී ඔහු සඳහන් කර සිටියේ මේ දේ කළේ කවුද, කුමන අරමුණකින් කළාද යන්න තමන්ටත් ප්‍රශ්නාර්ථයක් ඇති බවයි. ඒ වගේම අමාරුවෙන් ලබාගත් දෙයක් කාගේවත් නැති කරන්නට එපා යනුවෙන්ද ඔහු ඉතා සංවේදීව ඉල්ලා තිබුණා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් කර තිබුණා. හිරුස්ථා වෙලා මාස 2යි අදට මම දන්නේ කවුද කරේ මොකක්ද හේතුව කියලා. ඉදිරි විමර්ශන වලට ඉඩ දීලා අපි බලාගනිමු මොකද වෙන්නේ කියලා. අමාරුවෙන් ලබාගත් දෙයක් කාගේවත් නැති කරන්න එපා. මම පුංචි ගායකයෙක්. මම කරන්නේ ආදරණීය ජනතාවගේ හදවත් වලට ගායනා කරන එක විතරයි. මම හිතනවා මට සාධාරණයක් වෙයි කියලා. පාන්දර 1:42 වෙලාව මගේ වාහනේ මේ වෙද්දී ගෙදර නවත්තලා තිබුණා. කවුරු හරි ගෙදරට ඇවිල්ලා ගෙදර නතර කරලා තිබ්බ වාහනේට පෙට්‍රල් දාලා ගිනි තියලා තියෙනවා. මම එළියට බහිද්දී වැඩේ ඔක්කොම වෙලා ඉවරයි. ඔක්කොම වාහනේ ගිනි අරන් තියෙන්නේ. ගිඩින් ගාලා සද්දයක් ආවා. මම එළියට එද්දී සේරම ගිනි අරන් ඉවරයි. බොහොම ස්තුතියි මේක කරපු කෙනාට. බොහොම ස්තුතියි යනුවෙන් චමෝත් කවිෂ්ක මෙම සිද්ධිය සම්බන්ධයෙන් අතිශය සංවේදීව අදහස් දැක්වීමක් කර තිබුණා.